මේ හදපු වෛරය නිසා වැටිච්ච පක්ෂය තමයි දැන් මේ ආයෙ නැගිටින්නේ. ආයෙ නැගිටින්නේ. ආයෙ ගමට යන්නේ ඒ පක්ෂයමයි. මොකද අපිට හොඳට ගම හුරු පක්ෂයක් මේ. චොදු ජන පෙරමුණ කියන්නේ ගමේ මිනිස්සුත් එක්ක වැඩිලා ගමේ මිනිස්සුත් එක්ක කාලා බීලා එහෙම හැදිච්ච අයනේ. ඒ නිසා ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒ ගමට හුරුකම අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඊළඟට තනිවැල්ල දේවාලය වැඳ පුදා ගත්තට පස්සේ සාන්ත ආනා දේවස්ථානය කියලා. මම ඒකයි කිව්වේ අර ආගමික වශයෙන් හරි විචිත්‍රවත්. එක තැනක දේවාලයක් තියෙනවා, පල්ලියක් තියෙනවා, මුස්ලිම් පල්ලියක් තියෙනවා, කතෝලික පල්ලියක් තියෙනවා. ඉතින් මේ කතෝලික පල්ලිය මේ පල්ලියට ගියාට පස්සේ පල්ලියේ පියතුමන්ලා ඊටාම සතුටින් නාම රාජපක්ෂව පිළි අරගෙන තිබුණා. එතන ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. එයාව බලන්න. එතනින් එහාට අවසාන වැඩසටහන මේ වැඩසටහන හරි කෙටි වුණත් මේ ගියපු ගමන් මාර්ගය ඇතුළේ ලොකු පිරිසක් ඒ යන්නේ අතරමඟ ඇවිල්ලා නාම රාජපක්ෂට කතා කරා. එතන විශේෂම කාරණේ තමයි අවසාන වශයෙන් හවස් වරුවේ මේ වැඩසටහන තිබුණේ පසන් වනාත විදුවේ. එදා සනත් නිශාන්ත මහත්මයාගේ බිරිඳ කතාව පටන් ගත්ත තැනින්ම අද අපි ගමෙන් ගමට පටන් ගත්තා. මේක වෙනස් කරන්න එදා වනාත විල්ලුව අර කියන මේ කතාවත් එක්ක විහිළුවක් බවට පත් කරපු තැනට පත් කරලා මේ බලාපොරොත්තු වුණේ නාමල් රාජපක්ෂගේ දේශපාලනය සීමා කරන්න. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ නාමල් රාජපක්ෂ ගමට එන එක. මම අර කලින් වැඩසටහනේදී පණගෙන මේ සියලු දෙනාටම ඕනේ නාමල් රාජපක්ෂව ගමෙන් ඈත් කරන්න. ගමට බයද? මහින්ද රාජපක්ෂ යුද්ධ ඉවර කරපු එක මිනිස්සුන්ට අමතක කරා. LTT සංවිධානය සතුව තිබුණු මිලේච්ඡත්වය මිනිස්සුන්ට අමතක කරන්න. ඔවුන් මේ රටේ දේශපාලනයට වේවා ආර්ථිකයට වේවා සංස්කෘතියට වේවා කරපු බලපෑම නැති කරන්න. මේ සියල්ල නැති කිරීම ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අපි වෙනම කතා කරමු. හැබැයි මේ ඔක්කොම කරන්න නම් අවශ්‍ය එකම තැන ප්‍රධාන නිලය තමයි රාජපක්ෂවරුන් ගමෙන් ඈත් කරන. ඒකයි ගම්වල හිටපු ප්‍රාදේශීය සභා මිනිස්සුන්ට ගැහුවේ. දැන් අරගලයේ වෙලාවේදී ගැහුවේ අමතිවරුන්ට විතරක් නෙමෙයි පොදු ජන පෙරමුණ. ක්‍රියාකාරීන්ට ගැහුවා. ප්‍රාදේශීය සභාවල් වල හිටපු මේ නියෝජිතයන්ට ගැහුවා. ඇයි මේ ගමෙන් ඈත් කරන්න තමයි රාජපක්ෂවරුන් ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ බසන් මෙතන තව කාරණා කිහිපයක් තියෙනවා. මම දැක්කා තැන් කිහිපයක විපක්ෂයේ ඉන්න කිහිප දෙනෙක් කියපු දෙයක් තමයි කිහිප දෙනෙක් මට හම්බුනහම කියපු දෙයක්. නාමල් මරුනේ දැන්. එහෙම තමයි කියන්නේ. මම ඒ වචනේම කියන්න. දැන් මරුනේ මරුවට කතා කරනවා. දැන් එතකොට විපක්ෂ නාමල්ද? එහෙම පක්ෂයක් තිබුණා. ඒ කියන්නේ විපක්ෂයේ කෑ ගහන්න නැති තැන නාමල් නැගී සිටින පාර්ලිමේන්තුවේදී කතා කරන අවශ්‍ය දේවල්ද?